අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළව ගහලා ඒ මාවෙත ඔරබලා හබුදේට මඩ කඩ උත්තර නැණි කාදේ Hi guys, welcome to Food Trackers with Asha and Kavi. ඔන්න අදත් අශයි කවි දෙන්න ඇවිල්ලා ඉන්නවා. සුපිරිම ප්ලේස් එකකට. ඉතින් සාමාන්‍යයෙන් සුපිරි ප්ලේස් එක සුපිරි වෙනස් විදිහේ ප්‍රෝග්‍රෑම් එකක් අපි සෙග්මන්ට් එක පොඩ්ඩක් මාරු කරනවා. සාමාන්‍යයෙන් අපි හැම මන්ත් එකම බලාපොරොත්තු වෙනවා සාම මේ සෙග්මන්ට් එක යන්න. ඉතින් තමයි මේකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් අපි මේ සෙග්මන්ට් එකේ නම කියන්න කලින් තන ගෙලිමු. ඔය දශා මේ තන. මේ තනන් ඉතින් හැමෝම දන්න මේ දවස්වලදී වෛරල් වෙලා යන අමුතු කෑම අලුත් ජාති කෑම හදන සුපිරිම ප්ලේස් එකක් තමයි. ඉතින් මේක තමයි කඩුවෙල තියෙන 7 Win රෙස්ටොරන්ට් එක. ඉතින් 7 Win එකට ආවට පස්සේ ඔයාලට ඔන්න එන්ට්‍රන්ස් එක මේ විදිහට තියෙනවා. පට්ට ලස්සන ප්ලේස් එකක් තියෙනවා. පල්ලෙහා සුපිරි කබාන්ඩියකුත් තියෙනවා. අපි එතන එන පාරත් පොඩ්ඩක් අපි ගිහමු. ඔව් 7 Win එකට එන්නේ කොහොමද ආශා කියන්නේ? එන්න දෙන්න මේ ප්ලේස් එක ගන්න හරිම ලේසියි. කඩුවෙල ටවුන් එකේ දෙනවා. කඩුවෙල ටවුන් එකේ කලර් ලයිට් එකෙන් කොළඹ නුවර පාර. ඒ කියන්නේ නුවර පාරට හැරිලා පාලම පහු කරලා මීටර් 50ක් විතර යනකොට පාරේ වම් අත පැත්ත තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න කලින් මේන්ලිම කියන්න ඕනේ කාරණාවක් තමයි අපි අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ ෆුඩ් ටෝක් එක නැත්නම් අපේ ෆුඩ් ට්‍රැකර්ස් කියන මේ කෑම හොයාගෙන යන ගමන. කවි කියන බ්‍රෑන්ඩ් එක කියන්නේ වෙනස් විදිහේ දේවල් කෑම පැත්තට කරපු අපි දෙන්නේ. ඒ වගේම අද ප්‍රෝග්‍රෑම් එකත් මම හිතන්නේ ෆුඩ් කලාවේ වෙනස් වෙන ප්‍රෝග්‍රෑම් එකක්. මොකද ෆුඩ් කලාවේ මේ වගේ එකක් තිබුණේ නැහැ. අනිවාර්යයෙන්. මේ වගේ කාරණාවක් තිබුණේ නැහැ ෆුඩ් කලාවේ. ඉතින් අපි මේ කාරණාවට ඇවිල්ලා දිනවා. අපි සෙග්මන්ට් එකේ නම පොඩ්ඩක් කිව්වොත් එහෙම Celebrity Talk with Asha and Kavi. ඉතින් ඔන්න අද ෆුඩ් කතාවත් එක්කම කෑම කතාවත් එක්කම අපිත් එකතු වෙලා ඉන්නවා ආදරණීය තුන්දෙනෙක්. ඔව්. ආදරණීය තුන්දෙනෙක් එක බ්‍රෑන්ඩ් නේම් එකක්. ඉතින් අපි පල්ලෙහාට ගිහලා බලමු ඒ සර්ප්‍රයිස් එක මොකද්ද කියලා. ඒත් එක්කම තමයි කියන්න ඕනේ. කෑම ටික මොනවද කියලාත් අපි කියන්න ඕනේ. අද අපිට හම්බෙන්නේ අලුත්ම ප්‍රොමෝෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝගේ ප්‍රොමෝෂන් එක. ප්‍රොමෝෂන් එක මොකද්ද කියලාත් අපි කියන්නම් පල්ලෙහාට ගිහලා. ඉතින් අපිත් එක්ක යමු පල්ලෙහාට යමු. අපි වෙනදා වගේම කියන්නම් අපි කෑම රසයි කියනවා. නැත්තම් නෑ කියනවා. ඉතින් ගයිස් 7 Win එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඇතුළට ආවට පස්සේ පළවෙනියටම මෙතන තමයි ඔයගොල්ලන්ට පාස් වෙන්න තියෙන්නේ. මේක තමයි මේන් ඩයිනින් ඒරියා එක. මෙතන පල්ලෙහා තමයි තියෙන්නේ 7 Win එකේ ලස්සනම ප්ලේස් එක. මොකද සුපිරි කබාන සෙට් එකක් තියෙනවා පල්ලෙහා. ෆැමිලි විදියට ප්‍රයිවට් විදියට ඉන්න පට්ට කබාන. ඔය අර දැන් අපි කලින් කියනා වගේ මුලින්ම කාරණා ටික කියන්නේ ඔයාලට සාමාන්‍ය ෆැමිලි ගෙදරින් ඔයාලට කපල් එකකට උනත් ඇවිල්ලා එහෙම නැත්නම් ඔයාලට තනියම හරි ඇවිල්ලා නේ අඩියක් පුඩියක් උනත් ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මෙතෙන් එන්න පුළුවන්. ප්ලේස් එකක් ඉතින් කිසි කරදරයක් නැහැ. රීසනබල් ප්‍රයිස් එකට බයිට් වර්ග ගොඩක් තියෙනවා. පට්ට මෙනු එකක් තියෙනවා. සුපිරි කැම ටිකක් තියෙනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඇවිල්ලා try කරන්න ඕනෙම තමයි. අපි යන් එනම් පල්ලෙහාට මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. එන්න අපිත් එක. ඉතින් guys මේ සාමාන්‍ය පොඩ්ඩක් මේ දවස් ටිකේ පොඩ්ඩක් මේ hot දවස් ටිකේ දෙන දාඩි දාන එහෙම ගණන් ගන්න එපා. මේක තියෙන අනිත් එක මේ ලස්සන අපි කිව්වේ සීක්‍රට් ප්ලේස් එක ලස්සන කබාන සෙට් එකක් තියෙනවා. කබාන සෙට් එකක් තියෙනවා. මේ වෙලෙත් පට්ටම ක්‍රවුඩඩ් මේ හැම කබාන එකම උඩරම ෆුල් වෙලා තින්නේ. අපි එන වෙලාවෙත් පට්ට ක්‍රවුඩඩ්. ඔව්. අපි මාර ගේමක් දීලා කබාන එක හොයාගත්තා. ඇත්තම කිව්වොත් එහෙම. ඉතින් මේ අනිත් එක පේනවනේ පිටිපස්සෙන් එහෙම එනවා ඔයගොල්ලන් සද්දේම එන්නේ. මොකද මෙතන එහෙම ඒ කියන්නේ එන කට්ටියට පට්ට නිදාසක් තියෙන තැන. ඔයගොල්ලන්ගේ තියෙන ඉතින් ස්පීකර්ස් JBL සනම්මනම් අරගෙන ඇවිල්ලා කෑම කන ගමන් අඩියක් පොඩියක් ගහන ගමන් බොන්න පුළුවන් ගයිස් බොන්න පුළුවන්. ඒ වයිබ් එක සුපිරිට ගන්න පුළුවන් තැනක් තමයි 7 Win රෙස්ටොරන්ට් එක කියලා කියන්නේ. ඉතින් මේ අපි ඔව් අපේ සීක්‍රට් එක වෙන්න. සීක්‍රට් එක වෙන්නන්නත් ඕනේ. සීක්‍රට් එක වෙන්න අපි ඇතුළට යමු. එහෙනම් අපි ඇතුළට යනකම් පොඩ්ඩක් ඉන්න. බලන්න ඕගොල්ලෝ මෙයාලා වඳුරනවද කියලා පොඩ්ඩක්. ඉතින් ගයිස් ඔන්න මේ සාමාන්‍යයෙන් දැන් අපි Celebrity Talk with Asha and Kavi කියලා මේ පොඩ්ඩක් සෙග්මන්ට් එක වෙනස් කරපු හින්දාම ඕගොල්ලොන්ට කවුද කැරක්ටර්ස් ටික කියලා දැන් දන්නවා ඇති. හැබැයි මෙහෙමයි. කම් කියන්න ඕනේ නැහැ නේ. ඕ නෑකම් කියන්න ඕනේ නැහැ. ඇත්තටම දන්නවා. හරිද? දන්නා වුණාට කමක් නැහැ. අපි සාමාන්‍යයෙන් හරි නම් ටික දන්නේ නැහනේ. දන්නේ ඔය එම්ෙන් අවුලගත්ත නම් ටික. අපි ආමු ඉස්සෙල්ලාම නම් ටික මොනවද මේ ඉන්නේ අපි ඇත්තටම කිව්වොත් එහෙම දැන් මේ දවස්වල පොඩ්ඩක් වයිරල් එක යන කැරක්ටර් එකක්. යාම ඉස්සෙල්ලාම යාගෙන් නම මොකක්ද කියලා ඔක්කොම කලින්. නම ෂෙනාල්. ෂෙනාල් රයිට්. ෂෙනාල් මේ සෙට් එක
ශනල්ල කියන්න කවුද මේ මේ අපේ මුරා මුරා මුර්ෂාඩ් මුර්ෂාඩ් එතකොට මේ රිට්සි රිදු කියලා කියනවා ඉතින් ඒ නම් වලින් කියනවා ඒටික තම නම් ටික ඔන්න දැන් මුරා ඉන්නවා එතකොට කවුද රිට්සි තම ඔන්න ඔයිටික තම නම් ටික ඉතින් ඇවිල්ලා මේ දැන් කැරක්ටර්ස් තුන ගැන ආයි කියන්න ඕනේ සාමාන්‍යයෙන් ෆන්කි ඩට්ස් කිව්වහම ලංකාවේ වෙනම මැච් එකක් ගැහුවේ වෙනසක් කරා වගේම මියුසික් කලාව වෙනසක් වෙනම match එකක් ගාමු set එකක්. තමයි ඉතින් ආයි වෙනම ඉතින් වැල්වට අරන් ඕනේ පොත ලංකාවේ පට්ටම හිට් වෙන සුපිරිම සින්දුඩයක් කරලා ලංකාවේ කොල්ලන්ව පිස්සු වට්ටපු කැරක්ටර්ස් තුනක් තමයි ඉන්නේ ඉතින්. ඉතින් මේ අපි පොඩ්ඩක් නේ විස්තර අපි අහමු දැන් මේ ඇත්තම ගියොත් වැඩිපුරම කතා කරන්නේ නැත්නම් අපේ රිට්සි හරිද වැඩි කතා කරන්නේ නැති කැරක්ටර් අපි ආගේ වෙනම ප්‍රශ්නයක් අහනවා ඉස්සෙල්ලාම අපි මුලින්ම හොඳට කන්න දීලා තමයි අපි එකලිම කතා කරන්නේ කන්න දීලා කතා කරන්නේ ඒකම අපි මුලින්ම channel එක මේ මොනවද මේ දවස්වල යන්නේ වැඩ අලුතෙන් මේ ටික ඇත්තටම අපේ අලුත් සින්දුවක් රිලීස් වුණා සරප්පෝ කියලා. ඉතින් කට්ටිය බලන්න පුළුවන්. ඉතින් අපිත් කාලෙකින් දැන් මේ අලුත් සින්දුව. ඉතින් ඒ සින්දුවට තමයි ඉතින් මේ ටික කරන්නේ. මේ දවස් කියන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් මේ දැන් ඔයාලගේ පරණ දැන් ඔයාගේ වෙනම වැඩ ටිකුත් යනවානේ. දැන් එතකොට ඊට අමතරව බෑන්ඩ් එකෙන් කියලා ඔයාලගේ ආවේ අලුතෙන් සරප්පෝ කියන සරප්පෝ සාමාන්‍ය මේ ළඟදී රිලීස් වුණාද කොහොමද? ඔව් දැන් ඇත්තටම සතිය කාමාරක් විතර ඇති සින්දුව දැන් YouTube එකේ ඔක්කොම platform දැන් viral ලා ඉවරයි. ඒ ඔව් යනවා කමෙන්ට්ස් උනේ අතර මේ කියන්නේ අපි ගොඩක් කාලෙක අපි සින්දුව දැම්මේ. රයිට්. ඉතින් අර පරණ vibe එක තියෙනවා කියලා කට්ටිය කියනවා. තියෙනවා අනිවාර්යයෙන්ම දැන් අපි ඔයාලගේ සින්දු ඇහුවේ අපි සාමාන්‍යයෙන් මං හිතන්නේ අපිත් මං හිතන්නේ ඉස්කෝලේ යන කාලේනේ ඇහුවේ. එතකොට ඔයාලත් ඉස්කෝලේ යන කාලේ නේ? ඔයගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ සින්දු ටික ආවේ. ඉතින් ඇත්තටම මාරම අපි ආස කරපු vibe එකක් ගියපු සුපිරි සින්දු තියෙන සෙට් එකක් මේ සෙට් එක. ඉතින් ඒ ගැන කියන්න ඕනේ නැහැ විශේෂයෙන්. ඉතින් මේ ෆ්‍රට් සින්දු වෙන්න අරගෙන දාද අපේ තාත්තගෙද ඒ කියන්නේ අපේ වීඩියෝ එකක් විතර ආවේ අද අපි ඒක තමයි ආවේ. කලින් අපි සින්දු සෙට් එකක් කරා. ඒකෙන් තමයි ෆන්කි ඩට් කියන එක ලොකටම එළියට එන්න සෙට් කරේ. අපි මේ තව පොඩි ප්‍රශ්නයක් අහමු මේ දැන් කොහොමද තුන්දෙනා සෙට් උනේ? තුන්දෙනා සෙට් උනේ කොහොමද? තුන්දෙනා සෙට් උනේ අතරම අපි ඉස්කෝලේ ගියේ ඉසිපත විද්‍යාලයට. ඉස්කෝලේ ඉතින් එකම පන්ති අපි හිටියේ මේ මම හිතන්නේ පෙළි දෙක හිටියේ. ඉතින් ඔය ෆ්‍රී පීරියඩ් එකේ බජව්වක් ගහලා වගේ තමයි වැඩේ පටන් ගත්තේ. මම ගාලා සෙට් වෙච්ච තුන්දෙනාට අමතරව පන්තියේ සෙට් එක හිටියා. එහෙනම් ගොඩක් බෑන්ඩ් එකක් කරන සීන් එකේ. සෝම සින්දු හද ඉඳලා බජව් ගහලා ඔම කරලා ඉස්කෝලෙන් අවුට් වෙන්න ඕන වෙන්න තියලා වගේ තමයි අපි හරියටම බෑන්ඩ් එකක් විදිහට ෆෝම් උනේ. ඒ කියන්නේ කවියා මෙහෙමයි. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකත් එක්ක බැලුවාම මේගොල්ලොත් අර බිස්නස් එකකට එකතු වෙච්ච තුන් දෙනෙක් නෙමෙයි. නෙමෙයි උඹයි මායි වගේ තමයි. බිස්නස් එකකට සෙට් වෙච්ච කැරක්ටර්ස් තුනක් තමයි ඉතින්. මායි මුයි වගේ තමයි. ඉතින් අපි ලංකලින්ම තියෙන ඔව් අපි කන්නම සෙට් වුණා. ඕගොල්ලෝ සින්දු කියන්නම සෙට් වෙලා තියෙන්නේ ඉතින්. කන්නම සෙට් වැඩි කන්න බෑ වගේ. ඔව් වැඩි කන්න බෑ වගේ ඉන්නේ. ඒ වුණාට මේ සෙට් වෙලා තියෙන කන්නේ කන්නම තමයි. හරිම සබ්ජෙක්ට් එක තෝරගන්න. ඉතින් මේ දැන් අපි ඔය කාරණා ටිකත් ඔහොම තිබ්බා. ඉතින් මේ දැන් ඔයාලගේ දැන් මේ දවස්වල දැන් ඔය හිට් එක යන සින්දුත් එක මම හිතන්නේ මේ ෂෙනල් අයියාගේ තව වෙන වැඩ ටිකක් යනවා මේ දවස්වල. මොනවා ෂෙනල් යන්නේ සාමාන්‍ය අලුතෙන් වගේ. ඒකේ යොහානිත් එක්ක සින්දුවක් දැම්මම වගේ වෙන්නේ කියලා. යොහානි ගැන කියනකොට මම දැක්කා මේ දවස්වල රහාජුට්ටක් එක ඇවිල්ලා තියෙනවා මිලියන 5 රීච් කරලා තිබුණානේ. රහාජුට්ට එකත් මං හිතුවේ. ඒක ගොඩක් අය දන්නෙත් නැහැ සින්දු බලන ගොඩක් අය දන්නේ නැහැ මේ අපි ෂෙනල් ඉන්න පිටිපස්සේ කියලා. පසුබිම් සීන් එකේ ඉන්නේ ඒකෙත් ගොඩක් අය දන්නවා. රහාජුට්ටගේ ගියෙත් මම හිතන්නේ මේ දවස්වල මේ වයිරල් වෙච්ච මේ පොඩි ළමයෙක්ගේ වීඩියෝ එකක් එක්ක මම හිතන්නේ යොහානිගේ වොයිස් එකෙන්ම කියන කෙනෙක් හිටියා. මම හිතන්නේ ඒකත් එක්ක ගොඩක් සෑහෙන වයිරල් වුණා ඒකනේ. ඔව් ඒකත් එක්ක ඉතින් අර මියොනත් එක මියොන ශෂින්ගේ සින්දුවක් කරා මේ ටිකේ පොඩක්. ඒකත් දැන් උපරිම පීක් ලෙවල් එකේ තියෙන්නේ. ලෙවල් එකේ තියෙනවා. ඉතින් ලව් කරාට කමක් නැහැ කවදාවත් අපි දන්න සින්දු. මම මුරා තමයි සින්දු ලිව්වේ. නියමයි. සින්දු කියනකට අමතරව සින්දු ලියන්න පුළුවන් කෙනෙක් ඈ ඉතින්. අපේ සින්දු ඔක්කොම මුරා තමයි ලිව්වේ. මෙයා. ඔව්. ඒක අහන්න බැරුණානේ. ඔක්කොම එක්කෙනෙක්ගේ අර තියෙන ටැලන්ටඩ්ස් නිකන් හයිඩ් වෙලා තියෙන එළියට එන්නේ හරියට. ඒක සීන් එක. සීන් එකේදී අපේ සින්දු හැදුවට කට්ටිය අතරම කවුද හැදුවේ කවුද සින්දු ලියන්නේ. ඒව හොයන්න නැහැ. හොයන්නේ නැහැ නැත්තටම ඒ කියන්නේ මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය තමයි දන්නේ කොට. ඒ අපේ සින්දු ඔක්කොම ඉතින් ලිව්වේ මුරා තමයි. නියමයි. ඉතින් එතකොට සාමාන්‍ය බෑන්ඩ් එකක් විතර ෆෝම් වෙන එක ප්‍රශ්නයක්ම නැහැ. ඕගොල්ලොන්ගේ රිසෝස් ටික ඔයාලගේ ඇතුළෙම තියෙනවා. මේ ඉන්නවා සින්දුව හදන්න එක්කෙනෙක් ලියන්න එක්කෙනෙක් ඉන්නවා කියන්න මිනිස්සු ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඒක තමයි ලොකු බවුල ඒ ඔක්කොම තියෙන දා දැන් වැඩ ටිකක් වෙනවා අඩු අපි වෙලා වරන් කරන්නේ කම්මැලි අනිත් අයකට ටික ලස්සන වෙනවා තමන්කට ටික වෙන්නේ නැහැ අනිත් අය වෙටින් එනකොට පුෂ් වෙනවනේ වැඩි ඒක නෑ මෙතන ඉතින් මේ අර කියන්නත් ඕනේ මේ channel අයියේ මේ ඇත්තටම ගොත් එම අර මෙතන අපි මේ අර මේක වීඩියෝ එකක් විදිහට යන්න නෙමෙයි අපිට ඕනේ ඇත්තටම ගොත් එම අපි ආස දැන් මේ ඇවිල්ලා කතා කරන අපි ෆුඩ් ටෝක් කරන කතාවෙදිත්
අපි යන්නේ අපිට ඕන විදිහට තමයි අපි යන්නේ මේක වෙනම කාරණයකට යන්නේ ඒකයි මං කිව්වේ අර දැන් සමහර අපේ ඉන්න කස්ටමර් මේ අපේ ඉන්න සෙට් එකත් අපේ ඔක්කොම බේස් එකම ඉන්නේ නිකන් අර ඛණ්ඩ විතරක් නෙමෙයි ඕන දෙයකට ඔට්ටු සෙට් එකක් ඉන්නේ ඉතින් ඒකින්ද ඒ සෙට් එකත් එක්කම යන්නේ ඉතින් අපි ඒකයි ඕගොල්ලන්ට ආරාධනා කරන දැන් අපි හැමදාම කියන්න අමතක වෙන තව කාරණාවක් තියෙනවා මේ අපිව ලයික් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එඩික් කියන හැමතිස්සම අමතක වෙන එක මේ වීඩියෝ 3-4ක තියෙනවා අපිට ඒක කියන්න අමතක වෙලා ඒක ජීවිතේට කියෙන්නේ නැහැ ඉතින් ඒක ඔන්න මේ පාර කිව්වා පොඩ්ඩක් අමතක නොකර ඉතින් මේ දැන් අපි පොඩ්ඩක් සෑහෙන වෙලා කතා කරන්නේ මොකද මේ මොනවද දැන් මේගොල්ලෝ වැඩිම කන්න ආස ඔයාලා මොනවා හරි කියන්න බෑ අපිට කියන්න දේවල් තිබ්බා අපි සෑහෙන කිව්වා මොනවද දැන් අපි කියමු දැන් ඔයගොල්ලෝ කෑම හරි මේම හාමු අපි නියමයි අපි ඔයාලගේ හාම මේම කාරණා දැන් වෙනසක් කරන්නත් එක්ක දැන් කෑම සබ්ජෙක්ට් එකනේ මෙතන යන්නේ හරිද දැන් ඔයාලා සාමාන්‍ය මොන වගේ දේවල් වලට ආස වැඩිපුරම කන්න අයියෝ අපි ඔක්කොම වගේ කන එහෙම ආස ස්පෙෂල් එකක් නැහැ නේ එමනේ සාමාන්‍ය ස්පෙෂල් මුකුත් නිකන් මොනවත්ම නැද්ද නිකන් ආස දේවල් සාමාන්‍යයෙන් ඉන්නේ මම මුර එකක් ඕඩර් කරාට පස්සේ එතන එකක් තමයි ඉල්ලන්නේ අපි ආස එකක් නැහැ අපි තෝරන එක බලලා ඒකේ ප්‍රතිවිරුද්ධ එක තමයි නෙච්චිය. ඒක තින්නත් සමයෙන් කරන්න කොහෙද කියනවා. නියමයි ඒතකොට ඉතින් කොත්තුත් එක සීන් එක කන්න වැඩි ආසගත්ද ඕන එක මේමයි දැන් මේ අද දැන් අද අපිට මේක ඇවිල්ලා දෙන ස්පෙෂල් දැන් ඇත්තට මේ ගැනත් කියන්න ඕනේ 7 win එකේ එයාලගේ ස්පෙෂල් අද ඉන්ට්‍රොඩියුස් කරන ප්‍රොඩක්ට් අපිට තියෙන එක කෑම එකක් තමයි අපිට හම්බෙන්නේ මේක වෙනම ඩිෂ් එකක් මේකේ එන්නේ කොත්තු කුල්ලක් කෙලින්ම කුල්ලක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කිව්වේ 5% යන්න පුළුවන් කොත්තු කුල්ලක් කියලා. ඉතින් අපි බලමු ඒකත් බලන්න ඕනේ. පහින්න හැබැයි මේමයි දැන් අර අපි ඇත්තටම මේ වෙලා තියෙන දැන් කාලා මේ අයි මේ දැන් එපා වෙලා තියෙන කෑම. මේ ඇගේ ඇටි බලමු. ඒක හරි. ඇගේ ඇටිත් එක. නෑ අපි බලමු අපි දැන් මේමයි. අපි පොඩි මේ චැලෙන්ජ් එකක් තියමු. පොඩි. අපි දෙන්න කමු. මොකද මේ ඇගල් ඇටි බලපන් කාලේ ඉන්නෝනේ නේද? මේවයි පරාද වෙයි කවල ඉන්නේ චැලෙන්ජ් වලට හරියට. චැලෙන්ජ් වල මේ පොඩි මිනිහා කිව්වේ දෙන්නම එක වගේ කිව්වා. කෙට්ටුම එක්කෙනා. මේ පැත්තෙන් අපි දානවා රිද්සිව. රයිට් ඔන්න එහෙනම් ෆන්කි ඩේට් එකෙන් අපිට හම් වෙනවා රිද්සිව අපේ ෆුඩ් ට්‍රැකර්ස් එකෙන් දන්නවනේ ඉතින් අපි තමයි වැඩේට ඕන දැනක මුල ඉන්නේ. ඉතින් ඔන්න මේ අපි දැන් කෑම එක තාම ලෑස්ති වෙන ගමන් හරිද අපි සෙට් එක පොඩ්ඩක් නිකන් බෝරින් එක යන්නත් එක පොඩි සින්දු කෑල්ලක් කියමු කට්ටිය පොඩි එකක් රයිට් අපි බලමු ෆන්කි ඩේට් ලගේ සුපිරි සින්දුවක් කාලා බලමු ඔන්න මේකෙන් පස්සේ ඔයාලට පුළුවන් අපිත් එක කෑමත් එක සෙට් වෙන්න රයිට් අපි පටන් ගමු ෆන්කි ඩේට් සින්දුව අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළව ගහලා ඒ මවෙත ඔරබලා බුදේට මඩ කඩ උත්තර නැනේ කාතෙක්කද බොලතෝ බස් හොදානේ අට්ටල්ලන් ඉන්නේ ඒ බෝගා හන්දිය හොල්ට එක ගාවයි මං තෝගේ වැඩ දැක්කේ ආයිකද තාත්තේ මගේ කෙල්ලයි ඔබනේ ලියවන්නේ ඒ කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැව්වේ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ රපිරු පාප අයියෝ අම්මියෝ එලව ගහනෝ ගහන බොව්ව ඔව් බයින බොව්ව ඔව් එලව තාත්තා ගහනෝ ඔව් ගහන බොව්ව ඔව් බයින බොව්ව ඔව් එලව තාත්තා ගහනෝ ලව් එක මගේ නැගලම යනකොට දෛවය සරදම දෝ පැණි හල හිටි මම අපොච්චට යසුබුනි දෝ තෙමකට මෙතරම් බාධා දෝ රයිට් ඉතින් මේ මෙන්න මේක තමයි අපිට අද හම්බෙන්නේ එයාලගේ අලුතෙන්ම හඳුන්වලා දෙන කොත්තු කුල්ල ඒලා ඉඳගෙන හිටගෙන පෙරලි එලි වෙන කල්මල් ගැඩුවා හද ෆෝන් එක වන්නේ අපේ අපොච්චා පොළවේ ගහලා කැඩුවා හද ෆෝන් එක වන්නේ අපේ අපොච්චා පොළවේ ගහලා කැඩුවා ලන්දාරි කාලේ උඹල වාගේ නොවේ අපි කාලගන්නි වැඩ කෙරුවේ නැහැ
රයිට් ඉතින් ඔන්න මේ වගේ ඔන්න කොත්තුව පත බාවලා දිනවා මාත් පොඩි සපෝට් එකක් දුන්නා වැඩේ කරගන්න පොඩ්ඩක් මොකද අමාරු වෙන කට්ටියට මේක බර වැඩි බරයි මේක ඉතින් හරි ඉතින් මේක ඇත්තටම කිව්වොත් එහෙනම් මෙයාලගේ අලුතෙන් එන ප්‍රොමෝෂන් එක මේක 4490ක් වෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මේක ෆල් පෝෂන් එක පස් දිනට කියලා කිව්වේ සාමාන්‍යයෙන් 4 දිනට අපි වගේ රිට්සය හොඳටම අපි වගේ නේ චනා මුරා අපි සෙට් එක එක්කෙනෙක් මදි ගමන්නේ අපි සෙට් එකට පුළුවන් කියන එක මේක පැහැදිලිව පේන ඇත්තට මේ හොට් එක පැත්තෙන් බැලුවොත් බය වෙන්න දෙයක් නැහැ ඇත්තට මේගොල්ලෝ ෆොයිල් එකක් දාලා තියෙනවා හොට් එක තියෙන්න ඒ අතින් බැලුවාම අර දෙන්න තියෙන උඩරිම සැප ටික කොත්තුවට දීලා තියෙනවා. හැබැයි අනිත් තැන් එක අපි දැන් කියන ගොඩක් රෙස්ටොරන්ට් වලට ගිහිල්ලා තියෙනවා ඒවත් එක බලලා දැස්සේ තියෙන සීෆුඩ් පෝෂන් එක නම් ඇත්තටම ඒ ගානට වර්ත් කියලා පේනවා. අනිවාර්යයෙන්. පේන දන හොඳ දේවල් ටිකක් තියෙනවා මේ. හොඳ සත්තු ටිකක් ඉන්නවා. ඉඳා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා නේ කොහොමද? ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙන හැමදේම ෆුල් සුපර් පෝෂන් එකක් තියෙන්නේ. ඉතින් අපි මේක ඔයාලට ඔන්න කියනවා අරගෙන බලන්න. අපි තාම කෑම වල රහ කිව්වේ නැහැ. අද අපි නෙමෙයි කියන්නේ. අද අපි නෙමෙයි කෑම වල රහ කියන්නේ. අපි මුලින්ම දෙනවා රිට්සිට. ඊට පස්සේ අපි මුරාට දෙනවා. ඊට පස්සේ ෂෙනල්ලාට දෙනවා. ඔයාලා තුන් දෙනා තමයි කෑම වල රහ කියන්න ඕනේ. අන්තිමේට අපි කියන්නේ. ඔව්. අන්තිමේට අපිට දෙන්න රහ හැමදාම තමයි ලකුණු දෙන්න මේ තුන් දෙනා කියන හරිද කියලා. හරිද කියලා අපි කියන්නේ අන්තිමේට රයිට්. ඇත්තද කිව්වේ කියලා. රයිට් ඉතින් එහෙනම් ඔන්න අතපය පොඩ්ඩක් පීදලා කරලා රත් කරලා එහෙම ගමු. රයිට් ඉතින් ඔන්න එහෙනම් මේ අපි පළවෙනි හැන්ද දෙනවා රිට්සිට. එහෙනම් මම පළවෙනි කට ගන්නවා එහෙනම්. අපෝ ඕක නම් මදි ඈ. පළවෙනි කටනේ ටෙස්ට් රහ බලන්න බෑ. හා බලන්න. හරි ආත. මරු. නියමයි. නියමයි කියලා කිව්වා තාම අපි කිව්වේ නෑ. මුරා. ඔයත් බල්ලා කියන්නේ මුරා මොකද තත්ත්වය? ඒ පිළිවෙලට වෙන්න ඕනේ කොත්තු එක ගන්න නේ. සත්තු ඉතින් කොහොමත් එකම රහනේ. අර සරත් ගන්න. නියමයි. සරත් ගන්න. ඔය හිතන්නේ. ඔයාලා හැමතැනම කාලා තියෙන ඉන්න මේ අහන්නේ. මේ වෙන අතර පට්ට. ඔතෝ රහ තිනවා. ලුණු ගානට. සරම ස්පයිස්. නියම අතන වැඩි. හරි තියෙනවා. හරි සෙනල්ලයි. මෙන්න. අවුල මම හරයි. පච්චි ගන්නෑ. රයිට් ඕකේ අපි පොඩ්ඩක් මෙහෙන් අපි ගමු. මෙහෙන් මෙහාට ගමු පොඩ්ඩක් නේ. කොත්තුනේ මුලින් බලන්න. රයිට්. ඔන්න සෙනල්ලයි. ඔයාට වෙනම ගෙනල්ලා තියෙන්නේ. වැඩේ කට ඇස්සුනානේ දැන් සෙනල් කනක අපි මොනවද කරන්නේ? ඕ ඒවන්න මේ අපි මාත් කනවා. අපි සීන් එකේ ඉන්නෝනේ. අතරමං ಜಾති මාත් කනවා හිටපුවා. මොකද හිතන්නේ? නෑ අතර මාතර. මාරු. රයිට්. ඔන්න සුපේ. දැන් අපි නවත්තන්න බෑ මචං. අන්නේ අපි ගමු. දැන් මෙහෙම දැන් ඔන්න දැන් අපිට ෆන්කි ඩර්ට්ස් ලගෙන් ආවා මරු කියලා. අසා අපි බලමු ඇත්තද බලමු. කියන්නේ. අසා ගන්න. විරක් කළා දැන්. රයිට්. මේ රිට්සි මෙන්න මේක තමයි මගේ කට. හරිද? මේක පොඩි කඩක් නේ. මේක තමයි මගේ කට. රයිට් මම කාලා කියන්න. අපිත් කාලා බලනවා. දැක්කම නම් දෙන්න ක්වොලිටි එක ආයි සුපිරි කියලා. හොඳ අරෝම එකක්. සුපිරි වෙනම එකක් ඈ. අර කඩේ කන කොත්තු නෙමෙයි. වෙනම නිකන් අමුතු ගැම්ම වෙනම රහක් මේ. හොඳට මේ ඇවිල්ලා අර අපි කියන්නේ මේ ජූසි ගතියට සුපිරි ජූසි ෆ්‍රෙෂ් එකට තියෙනවා. ඇත්තටම ක්වොලිටි මේ ඇත්තටම කිව්වොත් එහෙම මේකට අපිට අශා මේ අර වැඩේට හොඳට හොඳයි මේක නේ. 10න් 8මාරක් විතර ලකුණු දෙන්න පුළුවන්. ඇත්තටම සුපිරි. මේක මොන වැඩේද? මේක මේ වැඩේටත් හොඳයි නේද? වැඩ කැරි රිවුත් තියෙනවා. එකපාරනේ. එකපාර behind the scenes behind the scenes එක. පස්සේ After part. right අපි එහෙනම් ඇත්තටම කියන්න ඕනේ guys මේක මේ මාරම සුපිරි. මොකද හොඳට vegetables onions එහෙම හොඳට දාලා spicy level එක සුපිරිටම තියෙනවා. අනිවාර්යයෙන්ම සෙට් වෙනකොට බයිට් එකකට ආයෙ ඉතින් මේකක් ගත්තා කියන්නේ ඇති. බොටල්ස් තුනක් විතර ඉවර කරන්න පුළුවන්. නැති. ඒ කියන්නේ මේමනේ සත්තු ටික වෙනම කනවා. කොත්තු ටික වෙනම කනවා. එහෙම යනකොට මේක ගාන. තියෙනවා. ඔව් ඒක ඉතින් බයිට් එකක් තියෙනවා මේන් එකක් තියෙනවා. මෙන්නක් තියෙනවා බයිට් එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙම මේ මොකද කොත්තු එකත් ඒ කියන්නේ ලංකාවට කොත්තු වලට ස්පෙෂල්ම රෙස්ටොරන්ට් තියෙනවා. ඒවත් එක්ක බැලුවාම මේකත් ඒ ලෙවල් එකෙන් තියන්න පුළුවන් කොත්තුවක් කියලා කියන්න ඕනේ. මොකද කඩුවෙල ඒරියා එකේ රසට කන්න දැන් ගොඩක් අඩුයි. ඒ වගේ තමයි කඩු වෙලක් තියෙනවා.
කොත්වල ස්පෙෂල් දැන් කඩු වෙලක් තියෙනවා. අපිත් දන්නවා. නැහැ කියනවා. ඒ වෙලාවට නැහැ කියනවා අපි දන්නේ. අනිවාර්යයෙන්ම කඩුවල වටින්න බය නැතුව ඇවිල්ලා try කරන්න. try කරලා comment එකක් දාන්න. සුපිරිම එකක් තමයි මේක. ෆන්කි ඩේට්ලා ඇත්තද කිව්වේ කියලා. පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ආනත් අපිට පංගිරලට බයින්න. රයිට් එහෙනම්. මැසේජ් එකක් දාන්න. හරි එහෙනම් කමුනේ. guys වැඩි කතා ඕනේ නැහැ. අපි සෙට් එකම දැන් කනවා එකතු වෙලා. කන්න දෙන්න අපිට කන්න දෙන්න. රයිට්. සවාල ඉවර කරන්න යන්නේ දැන්. channel එක පටන් ගන්න ඔයාලා. හරි. බෑග් ගන්න තියෙනවා. ඔව්. අපි ගමු ආරම්භය. සන්න දින්නේ. කන්න දෙන්න. ඇත්තේ ඉඳලා ආමු අපි. දැන් කන්න දෙයක් නැහැ. ආන්න දෙයක් නැහැ. ඉස්කෝලේ කනවා වගේ කන්න තමයි තියෙන සෙට් එකට. වීඩියෝ කරමින් ඉන්න කකුල. ඒ අපිට ඉස්කෝලේ මතක් වෙනවා ඉස්කෝලේ මෙහෙම කාපු කාලයක් තිබ්බා කැන්ටිමේ කැන්ටිනේ මම කරන සෙට් එකම එකම ඉස්කෝලේ කොල්ලෝ ටිකක් ඔව් මොකද ඉස්කෝලේ අපේ මචං ගම ඉස්කෝලේ ගිය කොල්ලෝ ටික අවුරුදු 15 දවස් මේ කන්නේ වල මේ අධික දාන්න පුළුවන්නේ ඈ මේ අධික දාන්න පුළුවන්නේ අනිවාර්ය ඇත්තට පුළුවන් බලමු ආ සෙට් වෙනවා නේ සොසේජ් අම්මෝ එළවලු ඒක එපා මං කන්නේ මචං ගයිස් මේ යටින් කංකුණුත් එනවා කුට්ටියක් එවන්න නේ පොළ තියෙනවා කණ්ඩයි හදන්නේ පොළාත කංගු වාටවා අස්සක කංකු බුල්සයිට් තියෙනවා ඒ හොඳමඩ යටට යට වෙලා තියෙන්නේ කුල් අඩිය තමයි තියෙන හොඳම ටික රසම ටික මාළුවෙකුත් ඉන්නවා අම්මා මොකදනේ චොප්ස් තියෙන ඔක්කොම තියෙනවා කෙලින්ම ඉතින් අයි කෑමක් තමයි තියෙන කොළ සොසේජ් එකකුත් එනවා මම කොහෙද සොසේජ් එක එනවා අර කොලටියක් මේක නම් කොලාත බුදුම ඉන්න ඇස්සේ කුකුලෙකුත් ඉන්නවා කොහමද මොකද යට එච්ච එක ආයි නෙක්ස්ට් ලෙවල් පට්ට මලට්ටයක් දුවද මම මරුව ඈ ඔක්කොම ටික තියෙනවා නේ බයිට් එකේ මරුව ඔව් රයිට් ඉතින් ගයිස් මේ සෑහෙන අපි මේ මාර මහන්සියක් දරලා කුල්ලට වග කිව්වා උපරිම සාධාරණ කළා දිර දැක්කම දුකයි මොකද අපි ආයෙ ගිහලා හෙටත් ඇවිල්ලා මේ කවුද අන්න බලන්න ඇත්තම කිව්වොත් එහෙම මේක සෑහෙන ඉතුරුයි ගයිස් මේ අපි පොඩි මිනිස්සුත් නෙමෙයි නේද? ඉතින් අපි කොහොම හරි අමාරුවෙන් මේ ගානට ඉවර ඒකනේ කරගත්තා. කවිය මෙතන ඒ කියන්නේ පස් දෙනෙක්ට ගන්න කොත්තුත් තියෙනවා පස් දෙනෙක්ට ගන්න අනිත් සී ෆුඩ් අයිටම් ටිකක් තියෙනවා. ඒ වගේම තියෙනවා ඔව් සී ෆුඩ් අයිටම් නම් හොයන්න එපා. ඒක අපි කාලේ ඉවර කළා. සාමාන්‍ය කන අයට එකෙන් නැති ආයි ඉතින් මේක. ඔව් සී ෆුඩ් අයිටම් ටික නම් ඉවර කළා. කොත්තු නම් ඉතුරු කළා. මේ ඇත්තම කිව්වොත් එමේ ඇත්තම කිව්වොත් වර්ත් ප්‍රයිස් එකට වර්ත් කැම ගත්තායි අනිත් එක තමයි ඔයාලට ඉතින් ඔන්න ෆැමිලි එකක් වුණත් ඇවිල්ලා මේ වගේ දෙයක් විතර දාගත්තා නම් 5-6 දෙනෙක් ඇවිල්ලා දෙයක් ඔන්න එකක් තිබ්බනම් ඇති. දාගෙන ඔයාලට කන්න පුළුවන් මේ වගේ කබාන් එකට ලස්සනට ඉවර කරන්න පුළුවන් මේ වගේ තියෙන ඩිෂ් එක තුනක් ගත්තා නේද අන්න ඒක පාටි එකක් මං කියන්නේ දැන් පාටි එකට මාර මැචින් ඩ්‍රින්ක් එක දාන සෙට් එකට මේ වගේ එකක් ඔව් කොල්ල සෙට් එකට ඒක මැච් ඉතින් ඔන්න ඒ අවුරුදු වගේ කාලෙත් ඉවර වුණා අවුරුදු කාලෙත් ඉවර වුණාට පස්සේ ඔයගලන්ට දැන් ඉතින් ගෙදරට යන කට්ටියට ගෙදර ට්‍රීට් කරන්න අමාරු නම් මෙතනට එක්කන් ආවා ඇවිල්ලා ඉතින් ඒ වැඩේ කරා ඔන්න ට්‍රීට්මන්ට් එක ගන්නවා අනිත් එක තමයි තව කියන්න ඕනේ මෙයාලගේ මෙන්න මේ වගේ මෙනු එකක් තියෙනවා අපි මේක විතරයි ගත්තේ මේ මෙනු එක පුරවලා සම්පූර්ණයෙන් මෙයාලගේ ඕන තරම් කෑම ಜಾති තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් 1500 590 වගේ ඉඳලා එක එක ಜಾති පටන් ගන්නවා කෑම ಜಾති ඩ්‍රින්ක්ස් ಜಾති වලට වඩා ඇත්තටම ෆුඩ් ಜಾති තමයි මේකේ ගොඩක් තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් Uber Big Meat තියෙනවා මෙහි ඔයාලට arrangements කරගන්න පුළුවන් ඒ විදිහට ඔයාලට කෝල් කරලා අපි ඒකම කවිය මේගොල්ලන්ගේ Facebook page එකක් තියෙනවා ඒ Facebook page එකට ගිහිල්ලා මේගොල්ලන්ගේ අලුත් items මොනවද ඒවා වෙන්නේ කොහමද මොනවද තියෙන offers ඒ හැම දෙයක් ඔයගොල්ලන්ට ඒක ඔස්සේ බලා ගන්නත් පුළුවන් දාගන්න පුළුවන් ඉතින් අපි පල්ලෙන් දානවා 7 win එකේ number එක අශාද 7 win එකේ number එක යනවා මේ number එකට ඔයාලට කෝල් කරලා මෙතන arrangement හදා ගන්න පුළුවන් මේ කබාන් එකක් book කරගන්න ඕන නම් ඒ විතර ඔයාලට කෝල් කරලා කරගන්න පුළුවන් ඊළඟට යනවා දැන් ඔන්න ආශාගේ number එක මේකට කතා කරලා අනේ order නම් දාන්න එපා order කලිනුත් දාලා තිබුණා ඒ හින්දා ඔව් මුරයි ඔන්න order යන්න නෙමෙයි මේක දාන්න කියලා අපි පැහැදිලිව කියනවා අපි orders වලට නෙමෙයි මේ number එක ඔන්න ඔයගොල්ලන්ට කතා කරලා එන්න ඔයාලට ඕන දෙයක් ආගන්න පුළුවන් විස්තර ආගන්න පුළුවන් restaurant එකේ ඉතින් ඔන්න ඒ ටික තමයි අද දවසේ වැඩ කටයුතු ඉතින් පොඩි ගානක් අරගෙන ෆන්කිරට කොන්සර්ට් වලට ගෙන්නන්න ඕන පොඩ්ඩක් කෝල් එකක් ගන්න නම්බර් එක. ඔව් පොඩි කමිෂන් එකක් රයිට් ඕකේ අපි ෆන්කිටර්ස්ලා නම්බර් එක දෙන්න ඕන හැබැයි වද වෙන්නේ නැති නම්බර් එකක් ඕගොල්ලොන්ට වදයක් වෙන්නේ නැති නම්බර් එකක් දාන්න ඕඩර්ස් දෙන්න එපා ඕඩර්ස් වල කතා කරන්න
එපා. අනිවාර්යෙන් මොනාරි කොන්සර්ට් එකක් මොනාරි ඕගලන්ගේ ඉවෙන්ට් එකක් තියෙනවනේ ඒක ලස්සන කරගන්න ෆන්කිඩර්ලා ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යෙන් අපි ඒගොල්ලන්ගේ නම්බර් එකක් දැන් දාලා ඒකටත් අනිවාර්යෙන්ම කෝල් එකක් දාලා ඕගොල්ලෝ බුකින් එකක් දාගන්න. ආගේ නම්බරේ දාපුනේ. ඔව්. කොහොම හරි කෝඩිනේෂන් එක කරලා දෙනවා අපි. ඒ කියන්නේ බය වෙන්න එපා අපිට ඔන්න කෝඩිනේෂන් එක කරලා දෙන්න පුළුවන්. ඉතින් ආදරණීය තුන්දෙනෙක් ආදරණීයෝ තුන්දෙනෙක් ඒ වගේම තමයි එකට ඉන්න තාම පොළවේ පය ගහලා යන කොල්ල තුන්දෙනෙක් ඒක කියන්න ඕනේ. මොකද මේ ප්‍රෝග්‍රෑම් එකට බද අපි මීට කලින් බොහොම කීවදේට කතා කරලා අපි ඇත්තටම සමහර අය පොළවේ පය ගහලා යන මිනිස්සු නෙමෙයි. ඉතින් ඒ ගැන කියන්න ඕනේ. ඉතින් ඒක අපි ඉස්සරහට බලමු. ඒගොල්ලකට ආගෙවුවා ඉතින් එක කෝල් එකකට ආගෙවුවා. ඒ ගැන කියන්න ඕනේ. ඉතින් thank you මුරා ෂෙනා රිට්සි ආදරෙයි. ඉතින් අපි හැමදාම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ගේන්න බෑ. ඒ නිසා මාසෙකට එකපාරක් ගේන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අන්තිමට කවිය පොඩ්ඩක් අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද්ද මේගොල්ලන්ට දැනගන්න කියලා අපි තුන්දෙනාගෙම අහමු. අහන්න. මොකද හිතන්නේ? ෂෙනාලේ. නෑ ඇත්තටම අපි ෆස්ට් ටයිම් තමයි මේ වගේ රිවිව් එකක් කරේ. අපි පොඩ්කාස්ට් වලට යනවනේ හැමදාම. ඔව් අපි යනවා. අපි මේ වගේ පොඩි අයිටම් එකක් කරේ අපි ෆස්ට් ටයිම් නේ. ඔව්. එක්ස්පීරියන්ස් එකක් අතර මරු මේ මරු කියන්නේ ඔය දෙන්නත් එක්ක කරන්න හම්බුනේ ඇත්තට මේකට තමයි ආදරේ යාළු දෙන්නේ. thank you අපි විශ් කරන ඉතින් channel එකටත් සාවලගේ ඉදිරි ගමනටත් ඉතින් පුරා මුලා ඔව් යන්න ඕන ඔක්කොම අය කිව්වා. ටීම් එකටම good luck. ආතල්ලගේ වැඩේ කරන් යනවා. වැඩේ ඇත්තම පට්ට වැඩේ රහයි. ආතල් වැඩ. රිට්සි මොකද කියන්නේ? දෙනෝගේ වටත් කියලා දෙන අතර ෆුඩ් රිවිව් එක අපි ෆස්ට් ටයිම් කරේ ආතල් එකට වැඩේ කරා. ඔය දෙනාට thank you very much. අපි දුන්නා වන්ට ගැව්වට and ටීම් එක කන්න දුන්නට කැලි මස්සේ මේ මාළුවේම හොයලා දුන්නා. ඒක thank you. and ටීම් එකට thank you very much ටීම් එකට. thank you. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද සෙග්මන්ට් එක ඉවර වෙන්නේ. අපේ අලුත්ම සෙග්මන්ට් එක. අපේ මේ සෙග්මන්ට් එකට ඔයාලගේ තියෙන යෝජනා චෝදනා අපිට දෙන්න පුළුවන්. මෙන්න අශාගේ නම්බර එක ආයි පාරක් යනවා. WhatsApp එකෙන් දාන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඒවා ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ ටික අනිවාර්යෙන්ම අපි හැමදාම කියන්න අමතක වෙන එක. කොන්න අද පොඩ්ඩක් මතක තිබ්බ. මොකද මන් දන්නේ නැහැ අද මේ වැඩේ ඒක මේ වැඩේ ලස්සනින්ද. නෑ ඇත්තට වැඩේ ලස්සනින්ද තමයි එමුනේ. මේක අපිටත් මේ වැඩේ අපිටත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. මෙහෙම අපි අලුත්ම කන්සෙප්ට් එකක් ගන්නලා තරුත් එක්ක කන්න හම්බ වෙනවා කියන එක වෙනම එකක්. ඉතින් ආදරේ ඔයාලා තුන්දෙනාට හැමදාම ඕගොල්ලොන්ගේ වැඩ කටයුතු හොඳටම සුපිරියටම තවත් මිනිස්සු අතරට ගිහිල්ලා ලෝකෙන් එහාට යන්න ඔයාලට වාසනාව ලැබෙන්න කියලා අපේ ආදරණීය ප්‍රාර්ථනාව කරන ගම අද දවසේ අද දවසේ අපි වැඩසටහන ඉවර කරන්න හදන්නේ. ඉතින් ඔන්න ඊළඟ සෙග්මන්ට් එක එනකම් බලාගෙන ඉන්න අපි ඊළඟ පාරේ එන්න වෙන කැම රිවිව් එකකින් ආශා මේ සෙග්මන්ට් එක ආයන් ඊට පස්සේ ඒ සෙග්මන්ට් එක එනකම් ඔයගොල්ලන්ට බලාගෙන ඉන්න පුළුවන්. ඒක වෙනම යයි. ඉතින් අපි ෂෙනා සින්දුවක් යමුනේ. සින්දුවකින් අපි වැඩ ඉවර කරන්න හදන්නේ අද දවසේ. ඉතින් ඔන්න මොකද වෙන්නේ ආශා? ඔව් ඉතින් මේ දොන්තරට පාර දෙමු දැන්. පාර දෙමුනේ. රයිට් ඕකේ. මසගේ දැක්කේ මහසින පැවේ කුසුම්බේ බැරුවා මලාගේ වාඩි වුණේ ජනේලෙ නාග බැලුවේ ආදස හොරෙන් බැලුවේ කොටුවට ටිකක් ගත්තේ වෙලාද මහරත් ගත්තේ උලාලේ ලාලේ ලාලේ ලා රබරේ රබරේ උලාලේ ලාලේ ලාලේ ලා රබරේ රබරේ උලාලේ ලාලේ ලාලේ ලා උලාලේ ලාලේ ලාලේ ලා la la la